ආයුබෝවන් සුබ දවසක්. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ කුරුතු টොප් එකක් මහගන්න විදිහ. මේක ගොඩක් ආධුනික මෙහොම් ගැන කිසිම අත්දැකීමක් නැති කෙනෙක්ට වුණත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ගොඩක් සරලව තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වගේ තවත් මෙහොම් පාඩම් එක දිගටම එකතු වෙලා ඉන්න channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට මේ පාඩමේදී මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඒක ගැන comment එකකින් අහන්න ඔයාලට පුළුවන්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. දැන් අපි බලමු මේ කුරුතු টොප් එක මහගන්න විදිය පියවරෙන් පියවර. හරි. මුලින්ම මම මෙන්න මේ විදිහට සරල රේඛා දෙකක් ඇඳගෙන තියෙනවා. මෙන්න මේ රේඛාව මම අපි ගන්න ෆැබ්‍රික් එක කියන රෙදි කොටසේ නැම්ම විදිහට තමයි මේ රේඛාව ඇඳගෙන තියෙන්නේ. ඊළඟට ඒකට ලම්බකව රේඛාවක් මම මේ විදිහට ඇඳගෙන තියෙනවා. ඒ කෙලින්ම ඉස්සරහින්. ඒ රේඛාව තමයි මුල් උරහිස රේඛාව විදිහට සැලකන්නේ. දැන් අපේ උරහිස මිනුම දෙකට බෙදලා මේ රේඛාව දිගට ලකුණු කර ගන්නවා. මගේ උරහිස මිනුම අඟල් 15යි. එතකොට අඟල් 15 දෙකකට බෙදලා තමයි මේ රේඛාව දිගට ලකුණු කරගන්නේ. මම අඟල් 15 දෙකට බෙදනවා. අඟල් 7මාර මේ විදිහට ලකුණු කරගන්නවා. ඊළඟට ඒ අපි මාක් කරගත්ත තැනින් පහළට අඟල් 1මාරක්. අඟල් 1මාරකින් මේ විදිහේ මාක් එකක් දාගන්නවා. ඊළඟට ඒ මාක් එකට මෙන්න මේ විදිහට මේ කෙළවරේ ඉඳන් රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට අපි මේ රේඛාව දිගේ ලකුණු කරගත් අපේ උරහිස මිනුම මේ දෙවෙනියට ඇඳගත්ත රේඛාවේ ලකුණු කරගන්න. ඒ කියන්නේ අඟල් 7මාර මේකේ ලකුණු කර ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ ඇඳගත්ත මේ මාක් කරගත්ත දුර තියෙන නේ කියන අඟල් 7මාර. ඔයාගේ උරහිස මිනුම දෙකට බෙදපුවාම එන අගයම මෙන්න මේ උඩ රේඛාවේ ඉහළ රේඛාවේ ඉඳන් පහළට ලකුණු කර ගන්නවා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ මාක් එක හරහා රේඛාවක් ඇඳ ගන්න එක. මේ විදිහට ඇඳගන්න රේඛාව අපි නම් කරනවා රැගල් රේඛාව කියලා. ඊළඟට අපේ උරහිස රේඛාව මේ ඇඳගත් උරහිස රේඛාවේ මේ විදිහට අඟල් 3කින් මාක් එකක් දාගන්නවා. ඒ අඟල් 3කින් මාක් එක දැම්මට පස්සේ එතනින් පහළට තමයි අපේ සියලුම උස මිනුම් ටික ලකුණු කරගන්නේ. දැන් මගේ පපුව දක්වා උස මිනුම අඟල් 10යි. ඒ අඟල් 10ට අඟල් භාගයක් එකතු කරලා මම මෙතන ලකුණු කර ගන්නවා. ඔයා මැනගත්ත ඔයාගේ පපුව දක්වා උස මිනුමට අඟල් භාගයක් එකතු කරපුවාම එන ගාන තමයි මෙතන මාක් කරගන්නේ. ඊළඟට ඉන දක්වා උස. ඒකත් ඒ විදිහමයි ඉන දක්වා උස අරගෙන ඒකට අඟල් භාගයක් එකතු කරලා තමයි මෙතන මාක් කරගන්නේ. මගේ ඉන දක්වා උස මම මැනගත්ත අඟල් 15ක් විදිහට මම මේකට අඟල් භාගයක් එකතු කරලා 15මාර ලකුණු කර ගන්නවා. ඊළඟට මම කරන්නේ ඒ හරහත් අර විදිහටම රේඛාවක් ඇඳ ගන්න එක. ඊළඟට අපි ගන්න ඊළඟ උස මිනුම තමයි උකුල දක්වා උස. මගේ උකුල දක්වා උස මිනුම මම අරගෙන තියෙනවා අඟල් 22මාරක් විදිහට. ඉතින් මම ඒකටත් අඟල් භාගයක් එකතු කරලා අඟල් 23ක් ලකුණු කර ගන්නවා. හරි. දැන් අපිට අවශ්‍ය කරන උස මිනුම් ටික ලකුණු කරගෙන ඉවරයි. හැබැයි අපි මේකේ නැම්ම දක්වා උස කියන ඔයාලට අවශ්‍ය කරන කුරුතැක්කේ උස ප්‍රමාණය ලකුණු කරගන්න තියෙනවා. දැනට මම ඒක ලකුණු කරගන්නේ නැහැ. මේ විදිහට තියාගන්න. ඊළඟට අපි ලකුණු කරගත්ත පපුව මම මෙතන පපුව දක්වා උස මිනුමට රේඛාව ඇඳගෙන නැහැ. මේ තියෙන්නේ රැගල් රේඛාව. මේ තියෙන පපුව දක්වා උස රේඛාව. අපි පපුව වට මිනුම ලකුණු කරගන්න යන්නේ. එතකොට ඔයාගේ පපුව වට ප්‍රමාණය අරගෙන ඒ එන අගය 4කට බෙදනවා. ඒ 4කට බෙදලා එන අගයට අඟල් 1මාරක් එකතු කරලා තමයි මෙන්න මේ රැගල් රේඛාව ලකුණු කරගන්නේ. හොඳට මතක තියාගන්න මේක අපි ලකුණු කරන්නේ පපුව දක්වා උස රේඛාවෙන් නෙවෙයි ඔයාගේ රැගල් රේඛාවෙන්. මගේ පපුව වට මිනුම අඟල් 37යි. මම අඟල් 37
4කට බෙදනවා. එතකොට අපිට පුළුවන් ටේප් එක මේ විදිහට නවලා මෙයාගේ මැන ගන්න. 2කට බෙදනවා. ඊළඟට ඒක කොටසක් ආයෙ 2කට බෙදනවා. එතකොට 4ට බෙදුවා වගේ එනවා. දැන් මේකෙන් අඟල් 9යි කාලක්. මම මේකට අඟල් 1/2ක් එකතු කරනවා. එතකොට 10යි 3 කාලක්. මම 10යි 3 කාලේ තමයි මේක ලකුණු කරගන්න. ඊළඟට අපි මේ පපුව දක්වා උස මිනුම තියෙන රේඛාවේ මොනවත් මාක් කරගන්නේ නැහැ. ඊළඟට අපි යනවා අපේ ඉන දක්වා උස මැනගත් රේඛාවට. ඉන රේඛාවට. මේකෙදි අපේ ඉන වටේ වට ප්‍රමාණය 4ට බෙදලා අඟල් 1/2ක් එකතු කරනවා. එතකොට මගේ ඉන වට මිනුම 30යි. මම 30 4කට බෙදා ගන්නවා. එතකොට 7/2යි. මම මේකටත් කලින් වගේම අඟල් 1/2ක් එකතු කරනවා. එතකොට මම මේකේ අඟල් 9ක් තමයි ලකුණු කරගන්නේ. ඊළඟට වගේ උකුලවට වට ප්‍රමාණය. උකුලවට වට ප්‍රමාණයත් 4ට බෙදලා ඒකට අඟල් 1/2ක් එකතු කරලා මේ රේඛාව ලකුණු කර ගන්නවා. මගේ උකුලවට වට ප්‍රමාණය අඟල් 39ක් විදිහට මම ගත්තේ. ඒ මිනුම මේ විදිහට ටේප් එක නවලා මුලින්ම 2ට නවනවා. ඊට පස්සේ ඒ එක කොටසක් ආයෙත් 2ට නවනවා. එතකොට 9යි 3 කාලයි. මම මේකට අඟල් 1/2ක් එකතු කර ගන්නවා. එතකොට 11යි කාලය. මේ 11යි කාලය කියන මිනුම මෙතන ලකුණු කර ගන්නවා. අපි දැනට සරලව මේ රේඛා ටික ඇඳගමු. ඊළඟට මම මේ වගේ පුංචි හැලයක් තියලා මේ විදිහට ඇඳ ගන්නවා. දැන් අපි අත්කටි වක්‍රය නිර්මාණය කරගන්න යන්නේ. මම මෙන්න මේ උරහිස කෙළවර අපි මාක් කරගත්ත තැන ඉඳන් පහළට ලම්බක රේඛාවක් ඇඳගෙන තියෙනවා. මෙන්න මේ තරහ ලම්බක රේඛාවක්. ඒ කියන්නේ හරි කෙලින රේඛාවක් ඇඳගෙන තියෙන මේ නැම්මට සමාන්තරව. ඊළඟට මම මේකේ හරි මැද හොයාගෙන තියෙනවා. මේ තියෙන්නේ හරි මැද. ඒ හරි මැද ඉඳන් අපේ නැම්ම පැත්තට අඟල් භාගයක් නැල්ල මේ විදිහට මාක් එකක් දාගන්න. ඊළඟට මෙන්න මේ උරහිස කෙළවර මේ පොයින්ට් එකේ ඉඳන් අපි අර අඟල් භාගයක් ඇතුල් පැත්තට තියාගත්ත පොයින්ට් එක කැපිලා යන විදිහට මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. ඊළඟට මෙන්න මේ හරි මැද මෙතනින් පහළට එක අඟලක් ලකුණු කරගන්න. ඊළඟට මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් අඟල ඉස්සරහට තියලා මාක් කරගන්න. එතකොට මේ රේඛා දෙකට මැදින්. ඊළඟට මෙන්න මේ දෙක යා කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වගේ උරහිස අත්කට වක්‍රය නිර්මාණය කරගන්න. සාමාන්‍යයෙන් අහලා ඇති ඇඳුම්වලදී ඉස්සරහා ඉදිරි පළුව කපනකොට අඟල් භාගයක් ඇතුළට තියෙන අනිත් එක සාමාන්‍ය විදිහට අඳිනවා කියලා. ඉතින් මම මේකෙදි ඉස්සරහා පළුව සහ පිටිපස්ස පළුව කියන දෙකම මේ විදිහට තමයි ඇඳගන්නේ. ඊළඟට අපිට කර නිර්මාණය කරගන්න තියෙන්නේ දැන් මම මේ ඇඳපු කොට මේ ඇඳලා තියෙන්නේ ඉදිරිපස්ස පළුවට සහ පිටිපස්ස පළුවට කියන දෙකටම තමයි මම මේ බ්ලොක් එක ඇඳගත්තේ. දැන් මම මේකේ ඉදිරිපස්ස කර ඇඳගන්න යන්නේ. මේකෙදි ඔයාලට කැමති විදිහේ ඇඩයක් කපා ගන්න පුළුවන්. මම මෙතනදී අඟල් 3/2කින් තමයි කර ඇඳගන්නේ. ඊට පස්සේ මම මේකේ කර ගැඹුර ගන්නවා අඟල් 4ක්.
ඊට පස්සේ ඊළඟට මම ඇඳ ගන්න යන්නේ කොටු කර. කොටු හැඩේ කරක් අවශ්‍ය වෙනවා නම් මේ විදිහට තමයි ඇඳගන්නේ. දැන් මම මේක ටිකක් රවුන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේක පුංචි හැඩයක් තියා ගන්නවා. හැබැයි මම මේක මේ හැඩයට කපා ගන්නේ නැහැ. දැන් මේ තියෙන ඉදිරිපස කර හැඩය මම මේත් එක්කම පිටුපස කර හැඩය ඇඳ ගන්නවා. ඒකෙදී අපි කරන්නේ මෙන්න මේ කොන එක. උරහිස රේඛාව පටන් ගන්න තැන ඉඳන් අඟල් එක හමාරක් පහළට තමයි අපි පිටුපස කර හැඩය ඇඳගන්නේ. ඊළඟට මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මෙන්න මේ කර හැඩයක් ඉදිරිපස කර ඉවර වෙච්ච තැන. ඒ කියන්නේ මේ උරහිස රේඛාවේ ඉදිරිපස කර ගිය දුරටම යන්න ඕනේ. ඊළඟට මම මේ හැඩයත් මේ විදිහට රවුන්ඩ් කරගන්නවා. මේ තමයි පිටුපස කර හැඩය. දැන් මම මේ කලින්ම ඇඳගත්ත නැම්ම රේඛාව තව දික් කරගන්නවා. මේක ඔයාට ඕනි කරන ඇඳුමේ උස ප්‍රමාණය වෙනකම්ම දික් කරගන්න ඕනේ. එතකොට අපි මේ ඇඳුමේ සම්පූර්ණ උස ප්‍රමාණය ලකුණු කරගන්නේ පුරහිස රේඛාවේ අපි මේ විදිහට අඟල් 3කින් මාක් එකක් දාගත්තනේ. මෙන්න මේ මාක් එකේ ඉඳන් තමයි ඔයාලට අවශ්‍ය කරන ඇඳුමේ උස ලකුණු කරගන්නේ. මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. අපි හැම උස මිනුමක්ම ලකුණු කරද්දී අඟල් භාගයක් එකතු කර අපේ උස මිනුමට වඩා. ඒ කියන්නේ අපේ ඇඳුම ඉන දක්වා උස 15යි නම් 15මාරක් තමයි ඉන දක්වා ලකුණු කරගත්තේ. ඒ වගේ අපි මේ ඇඳුම සම්පූර්ණ උස ප්‍රමාණය ලකුණු කරගද්දී අඟල් භාගයක් එකතු කරනවා. ඒ විදිහටම ඒ වගේම ඒ නගයට අපි වාටිය සඳහා නැමුම් වාසිය ඉතුරු කර ගන්නවා. එතකොට තව එක අඟලක් තියෙනවා. එතකොට කලින් කියපු අඟල් භාගයේ ඊට පස්සේ මේ නැමුම් වාසිය විදිහට වාටිය නැම විදිහට එන අඟලත් එක්ක අඟල් එකමාරක් තමයි වැඩි කරන්නේ. මම මට අවශ්‍ය වෙන කුරුතයිකේ උස ගන්නේ අඟල් 38ක් විදිහට. එතකොට අඟල් 39යි අඟලක් එකතු කරපුවාම ඉතුරු අඟල් භාගයට එකතු කරපුවාම 39මාරක් ලකුණු කර ගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මම කරන්නේ මෙන්න මේ උකුල වට ප්‍රමාණය මාක් කරගත්ත තැනින් පහළට ඒ රේඛාවේ පිකුවක් ඇඳ ගන්නයි යන්නේ. මේ තමයි දැන් ඔයාලට පේනවා අපි සම්පූර්ණ ඇඳුමෙම බ්ලොක් එක ඇඳගෙන ඉවරයි. එතකොට අපේ කුරුතයිකේ ඕපන් එකක් තියෙනවා අපි මෙන්න මෙතනින් පහළට. ඊළඟට අපිට අත නිර්මාණය කරගන්න තියෙන්නේ මේකෙදි අපි මෙන්න මේ බ්ලොක් එකේ මෙෂර්මන්ට් එකක් ගන්න තියෙනවා. දැන් මම මෙන්න මේ කෙළවර කියන අක්කඩ කෙළවර ඉඳන් උරහිස කෙළවරට මේ විදිහට මැන ගන්නවා. ඒක මෙන්න මේ පැත්තට තියලා ටැග් ක්‍රමයට තමයි මේක මැනගන්නේ. නවයයි කාලයි. ඊළඟට අපේ ඇඳුමට අදාළව ඕන කරන අත නිර්මාණය කරගන්න යන්නේ. මේකෙදි මුලින්ම මම සරල රේඛාවක් ඇඳගෙන තියෙනවා. මේක තමයි අපේ ඇඳුම බ්ලොක් එකේදී ඇඳ වගේම නැම රේඛාව. ඊට පස්සේ නැම රේඛාවට ලම්බක වයිස් රේඛාවක් ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෙළවර. මෙන්න මේ කොනේ ඉඳන් පහළට අඟල් 4මාරක් මැන ගන්නවා. මේක හැම කෙනෙක්ම පොදු මිනුමක්. පුංචි දරුවන්ගේ මෙෂර්මන්ට්ස් වලට අනුව නම් වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍ය කාර්ය ප්‍රමාණයක් තියෙන ඕන කෙනෙක්ට මේ මිනුම ගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ මේ මැනගත්තු අඟල් 4මාර. 4මාර මාක් එකේ ඉඳන් රේඛාවක් ඇඳ ගන්නවා.
ඊළඟට මම කරන්නේ මෙන්න මේ කෙළවරේ. මේ කෙළවරේ ඉඳන් අපි මිනුමක් ගන්න යන්නේ අත්කට වක්‍රය අපි දැනගත්ත කලින්. අත්කට වක්‍රය ආපු මිනුම තමයි මේකෙදි අපි ලකුණු කරගන්නේ. එතකොට මෙන්න මේ කෙළවරේ ඉඳන් මේ රේඛාව යම් තැනකදී 9යි කාල. අපි ගත්ත මෙෂර්මන්ට් එකෙන් එන්න ඕනේ. ඒතන තමයි මම මේ හොයාගන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට ආකර ගන්නයි තියෙන්නේ. දැන් අපි කරන්නේ මේ රේඛාව දිගට ටේප් එක තියලා මේ කොටස හරියටම දෙකට මැදින් බෙදා ගන්නවා. එතන මාක් කර ගන්නවා. ඊළඟට මේ එක කොටසක් දෙකට බෙදපු එකේ මේ ටේප් එක තියලා මේ එක කොටසක් ආයෙත් දෙකට බෙදා ගන්නවා. මම මෙතන එක කියලා ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඒ විදිහටම ටේප් එක තියලා හරි අඩක දුර ප්‍රමාණය ලකුණු කර ගන්නවා. මේක දෙක කියලා මම දාගන්නවා. දැන් අපි කරන්නේ නැම්මට වඩා තාසන්නව ලකුණු කරගත්තා. මෙතනින් අඟල් භාගයක් ඉහළට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඊළඟට අනිත් තැනින් අඟල් භාගයක් පහළට ලකුණු කර ගන්නවා. දැන් ඔයාලට නිදහස් අතින් ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ විදිහට අපි අර ලකුණු කරගත්ත තැන හරහා වක්‍රය ඇඳ ගන්නවා. ඒ වගේ මෙතනත් ඉන්නවා. දැන් අපි මේ ඇඳගත්තේ අපේ අතේ ඇඳුමට ඇටච් වෙන කොටස. අපි මේ මූලික අත හැඩය තමයි නිර්මාණය කරගන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙන මෙෂර්මන්ට් එක තමයි ඔයාලට අවශ්‍ය අත දිග. ඔයාලට අවශ්‍ය අත දිග ප්‍රමාණයට එක අඟලක් එකතු කරලා ඒ නගය මෙතන ලකුණු කරගන්න. මට අවශ්‍ය අත දිග ප්‍රමාණය අඟල් 11යි. ඉතින් මම ඒකට එක අඟලක් එකතු කරලා අඟල් 12 ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය අත අග වට ප්‍රමාණය. අත අග වට ප්‍රමාණය දෙකට බෙදලා ඒකට නැහුම් වාසි විදිහට එක අඟලක් එකතු කරලා තමයි මෙතන ලකුණු කරගන්නේ. මගේ අත වට ප්‍රමාණය 10.5යි. මම ඒක දෙකට බෙදුවා. ඒකට 5යි කාලය. මේ මෙෂර්මන්ට් එක ලකුණු කරගන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මගේ අතවට ප්‍රමාණය 10.5 දෙකට බෙදුවා 5යි කාලයි. ඒක ටික අඟලක් එකතු කරා 6යි කාලයි. මම 6යි කාලේ තමයි මෙතන ලකුණු කරගන්නේ. ඊළඟට මෙන්න මේ දෙක යා කර ගන්නයි තියෙන්නේ. දැන් අපි මේ ඇඳගෙන තියෙන්නේ මූලිකම අතේ හැඩය. මේකට අත් මෝස්තරයක් එකතු කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි නිර්මාණය කරගත්ත මූලික අත හැඩය. මේ තමයි නැම. ඉතින් අපි ඊළඟට කරන්නේ මේක පප්පතක් කරගන්න ඕනි කරන දේවල්. මෙන්න මේ නැම්ම රේඛාව ඉහළට ටික් කරගන්න. ඒ වගේම මේ විදිහට ඉහළින් යන රේඛාව ටික් කරගන්න. දැන් මේක බෝරිච්ච සහ රැලි සහිත පප්පතක් තමයි නිර්මාණය කරගන්න යන්නේ. එතකොට මම මේකදී මේ පැත්තට කියන නැම්ම රේඛාවට සමාන්තරව අඟලක් හෝ අඟල් දෙකක් වලට අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්න. මම මේකට අඟල් දෙකක් එකතු කරගන්නවා. ඊළඟට කරන්නේ මේ විදිහට ඉහළහා රේඛාවක් ඇඳ ගන්නවා. ඒත් එක්කම මේක පප්පතක් කරගන්න ඕන නිසා මේකෙන් උඩට අඟල් දෙකක් වැඩි කරනවා. මේක ඔයාලට කැමති පරිදි තියාගන්න පුළුවන්. සාමාන්‍ය අඟල් දෙකක් වගේ නැත්නම් පප්පතක් නිර්මාණය කරන එකේ තේරුමක් නැහැ. අඟල් දෙකක් තුනක් හතරක් වගේ ඔයාලට කැමති විදිහට තියාගන්න පුළුවන්. මම මේකෙදි අඟල් 2.5ක් තියාගන්නවා. ඊළඟට මේ රේඛාව මේ විදිහට දික් කරගන්නවා සහ මේ විදිහට යා කර ගන්නවා. ඊළඟට මෙන්න මේ මධ්‍ය ලක්ෂය. අපි කලින් මූලික අත නිර්මාණය කරගatti ලකුණු කරගත්ත මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ විදිහට ඉහළට ගෙනිච්ච හැඩය මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. දැන් අපේ අත හැඩය වෙන්නේ
මෙන්න මේ විදිහට. ඊළඟට අපි මේ අත හැඩේ අත අගදි රැලි තියන්නේ නැත්නම් මෙන්න මෙතනින් වැඩි වෙලා තියෙන අඟල් දෙක මේ පැත්තෙන් අඩු කරගන්න. ඉතින් ඒ නිසා මම මේ විදිහට කෙළවරෙන් අඟල් දෙකක් අඩු කරගන්නවා. දැන් අපිට පුළුවන් මේ කොටස කපලා වෙන් කරගන්න. මම මේක කපලා වෙන් කරගන්න යන්නේ. මම දැන් රෙදි කොටස 4කට නවාගෙන තියෙනවා. ඒ කියන්නේ බලවාඩි දෙක එක මත පිටින විදිහට නවලා ඊට පස්සේ එක අයිස්තරයක් නවාගෙන තියෙනවා. මේකෙදි මට පුළුවන් ඉදිරිපස පළුව සහ පිටුපස පළුව එකවරම කපා ගන්න. සාමාන්‍ය වෙළඳ පොළ එක එක පළලින් රෙදි තියෙනවනේ. එතකොට 36 පළල තියෙනවා, 45 තියෙනවා, 60 තියෙනවා. මම අද අරගෙන තියෙන ෆැබ්‍රික් එක අඟල් 60ක් පළල එකක්. එතකොට මේක මට ඉදිරිපස පළුව සහ පිටුපස පළුව එකවර කපා ගන්න පුළුවන්. ඔයා ගත්තේ 45 පළල ෆැබ්‍රික් එකක් නම් 36 පළල ෆැබ්‍රික් එකක් නම් එහෙම නැත්නම් ඔයාලට මේ 60 පළල එකේ ඉදිරිපස පළුව සහ පිටුපස පළුව කපා ගන්න බැරි නම් ඒ කියන්නේ ඔයාගේ මහත ටිකක් වැඩි නම් ඔයාලට පුළුවන් වෙන වෙනම කපා ගන්න. ඒ කොහොම කරත් අපි එක පළුවක් විතරක් කැපුවත් මෙන්න මේ විදිහට එක පැත්තකට නැම්ම ගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් ඇඳගත්ත බ්ලොක් එකේ නැම්ම පැත්ත නැම්ම රේඛාව මෙන්න මේ නැම්ම පැත්තට තියාගන්නවා. මේ විදිහට තමයි මේ බ්ලොක් එක එලා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක කපාගෙන යන්න. දැන් අපි ඉදිරිපස පළුව සහ පිටුපස පළුව සඳහා එකම විදිහට තමයි හැඩය ඇඳගත්තේ. හැබැයි කර වෙනස්. එතකොට මේකෙදි ඉදිරිපස පළුව සහ පිටුපස පළුව එකපාරම ඔයත් කැපුවත් කර කපා ගන්න එපා. මෙන්න මේ රේඛාව දිගේ කපාගෙන ගිහිල්ලා ඒ කොටස් දෙක දෙකට වෙන් කරගෙන එකක පිටුපස කර හැඩය කපා ගන්න ඕනේ. අනිත් එකේ ඉදිරිපස කර හැඩය කපා ගන්න ඕනේ. හරි, දැන් මම මේක කපා ගන්නවා. හරි, දැන් අපි අපේ අත හැඩය කපා ගන්න යන්නේ. මේකෙදි ඉතුරු වෙච්ච රෙදි කොටස අරගෙන කොටස් දෙකකට නවා ගන්නවා. ඊට පස්සේ ඒක මේ තියෙන අත් දෙකටම එකපාර කපන්න තමයි යන්නේ. ඊට පස්සේ ඒක නැවත වතාවක් මේ විදිහට නවා ගන්නවා. එතකොට මෙතන මේ තියෙන නැම්ම පැත්ත. ඊළඟට අපි කරන්නේ අපේ අත් කපාගත්ත බ්ලොක් එකේ නැම්ම රේඛාව නැම්ම පැත්තට තියලා මේ විදිහට වටේට කපා ගන්නවා. හරි, දැන් මේ තියෙන්නේ අපි රෙදි කොටසෙන් මේ අත කපාගත්තට පස්සේ පේන විදිහ. මේ තියෙන දෙකට නැදිලා දිගහැරියම් මේ වගේ හැඩයක් තමයි එන්න ඕනේ. ඊළඟට අපි මේක මේ බෝල් රැලි සහිත පෆ් එකක්නේ අපි මේකේ හදාගන්න යන්නේ. එතකොට අපි හදාගත්ත බ්ලොක් එකේ හරි මැද ලකුණු කරගෙන තියෙන්නේ. මෙතන අපේ මූලික අත හැඩය ඊට පස්සේ අපි උස්සගත්ත වැඩි කරගත්ත කොටසම මේ තියෙනවා. මෙන්න මේ මැද ලක්ෂය තියෙනවා. මේක අපි පොඩි මාක් එකක් දාගන්න. මේ විදිහට තියලා හරියට මැද එන තැන පොඩි මාක් එකක් තියාගන්න. ඊට පස්සේ මම මෙතන පොඩි කට් මාක් එකක් දාගන්නවා. මොකද ඊළඟට අපි කරන්න ඕනේ මෙන්න මේ මාක් එකකින් එහා පැත්තට මාක් එකෙන් නම් මේ පැත්තට තියෙන දුර දැනගන්න ඕනේ. හතරයි තුන් කාලක්. ඊළඟට අපි මෙන්න මේ මාක් එකේ ඉඳන් මේ කෙළවරට මහගෙන ගිහිල්ලා මේක රැලි කරගන්න. රැලි කරගත්තට පස්සේ එතන තියෙන මේ මැද දක්වා තියෙන දුර ප්‍රමාණය මෙන්න මේ දුරට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතනින් අපිට අඟල් 5ක් ආවනම් මෙතන තියෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක්. මෙතන තියෙන අඟල් 9ක් වගේ.
ඒක අපි අඟල් 5ක් වෙනකම් රැලි කරගන්න කියලායි මම කියන්නේ. ඒ නිසා මම මේකේ හරි මැදට පොඩි කට් මාක් එකක් දාගන්නවා. ඊළඟට මේ අපි මාක් එක දාගත්ත තැනට පොඩි කට් මාක් එකක් දාගන්නවා. ඒක ගොඩක් ගැඹුරට දාගන්න එපා. කොට එක පැහැදිලි වගේ නම් ආයෙ මේ වගේ චොප් මාක් එකක් දාගන්න. එතකොට මේ තියෙන මැද කට් මාක් එක මේ මාක් දෙක මෙන්න මේ අතරතුර මහගෙන ගිහිල්ලා මේ ටික රැලි කරගන්න ඕනේ. ඒ රැලි කරගන්න එකේ රැලි කරගත්තට පස්සේ තියෙන මෙෂර්මන්ට් එක මෙන්න මේ මෙතනින් ඉඳන් මේ මාක් එකකින් ඉඳන් මේ පැත්තට තියෙන දුර වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒක තවත් ඔයාලට අපැහැදිලි නම් ඔයාලට මේක මහගෙන යද්දි මම ආයෙත් සැරයක් පැහැදිලි කරන්න. එතකොට මේක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට අල්පෙනති ගහ ගන්නවා කලින් වගේම. ඊළඟට මම කර හැඩයට කපාගෙන යනවා. පුරහිස හැඩයක් කපා ගන්නවා. ඊළඟට අල්පෙනති අයින් කරලා ෆේසින් එක අවශ්‍ය විදිහට කපා ගන්නවා. මේකෙදි මම විශේෂයෙන්ම කරන දෙයක් තමයි අපේ ඉදිරිපස කරපළුවේ ෆේසින් එකේ පුරහිස පැත්ත අපි ගත්ත දිග ප්‍රමාණය මේක ගත්තම හොඳ නිමාවක් ලැබෙනවා. එතන පිටපත් කර ගන්න. පුලම් පස්ස කර හැඩය කපා ගන්න. දැන් අපි පිටිපස පළුව සඳහා ෆේසින් එක කපාගෙන ඉවරයි. හරි. දැන් මම මේ රෙදි කොටස් එක කපාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ තමයි පිටිපස පළුව. මේ බලන්නකෝ ඒකේ කර හැඩය. මේ තමයි ඉදිරිපස පළුව. මේ ඒකේ කර හැඩය. රවුම් කරක් තමයි මම කපාගෙන තියෙන්නේ. මම මේක මේ විදිහට පහළට මේ පොඩි කෝණ එකක් තියෙන විදිහට තමයි කපාගන්නේ. ඇඳුම මහගන්නේ. හැබැයි මම ඒක දැම්ම කපාගන්නේ රවුම් හැඩිය විතරයි තියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට ෆේසින් එකක් කපා ගන්න ඕනේ වෙනවා. ඒකට මම මේ ෆැබ්‍රික් එකම ගන්න සුදු පාට ෆැබ්‍රික් එකක් ගත්තා. මේ තියෙන මම කලින් මේ ඇඳුමක් වහන්න ගත්ත රෙදි කෑල්ලක ඉතුරු වෙච්ච කෑල්ලක් මේ වගේ පොඩි කොටසක් ප්‍රමාණවත් වෙනවා. ඊළඟට මම කරන්නේ එහෙමදලා මේ රෙදි කොටස දෙකට නවා ගන්නවා. පස්සේ මුලින්ම ඉදිරිපස පළුව මේක මේ නැම්ම පැත්තටම තමයි අපේ ඇඳුමේ නැම්ම පැත්ත එලා ගන්න. ඊළඟට මම මේ රෙද්දට තියලා අල්පෙනෙටි ගහ ගන්නවා. තුල් පැත්තනුත් තියෙනවා. දැන් අපිට මෙන්න මේ විදිහට කපාගෙන යන්න පුළුවන්. මම මේකේ කර හැඩයම කපා ගන්නවා. දැන් මම කර හැඩය කපාගත්ත උරහිස හැඩය කපාගත්තා. ඊළඟට මම මේක අල්පෙනෙටි අයින් කරනවා. අයින් කරලා හිමීට මේ රෙදි කොටස මෙහෙම ගන්න. දැන් ඔයාට අවශ්‍ය ප්‍රමාණය ෆේසින් එකේ එන්න ඕනේ ප්‍රමාණය මට කපා ගන්න පුළුවන්. මම මේක ඉදිරිපස පළුවට ටිකක් වැඩිපුර තියා ගන්නවා. ඒ නිසා මම මෙන්න මේ වගේ තමයි කපා ගන්නේ.
මෙන්න මේ හැඩයට තමයි ෆේසින් එක කපා ගන්න. මේ තියෙන ඉදිරිපස කර සඳහා ෆේසින්. ඊළඟට පිටුපස පළුවටත් ඒ විදිහටමයි කරන්නේ. මම ආපහු මේ විදිහට රෙදි කැරලි වෙන තැනක් නවා ගන්නවා. දැන් මම මේ රෙදි කොටස නැම්ම පැත්තටම කපාගත්ත පිටුපස පළුවේ නැම්ම පැත්ත ලා ගන්නවා. පිටුපත් එක තියලා මේ තියෙන අපි කපාගත්ත පිටුපස පළුව ඒ සඳහා කටයකට අපි කපාගත්ත ෆේසින් එක තමයි මේ තියෙන්නේ. මේ බලන්නකෝ මේ දෙකේම කර හැදන් එකමත් එක පිහිටන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඒ වගේමයි ඉදිරිපස පළුවත් ඉදිරිපස කර හැඩය ඉදිරියට එකමත් එක තියෙන්න ඕනේ. ඔයා ෆේසින් එක සඳහා ගත්ත රෙදි කොටස ඝනකම හයිය මදි වගේ කියලා හිතනවා. ඔයාලට මේකට ස්ටිප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම කරට ෆේසින් එක අපි කපාගත්ත ෆේසින් එක තියලා කර ෆිනිෂ් කරගන්නයි යන්නේ. ඉතින් මම මේ ෆේසින් එක වටේට මේ ඕලොක් මැෂින් එකකින් ඕලොක් කරගත්තා. ඔයාලට ඕලොක් මැෂින් එකක් කරනවා ඔත් එහෙම කරගන්න. එහෙම නැත්නම් මේක නවලා මේ මසා ගන්න. ඊළඟට මේ තියෙන ඉදිරිපස කර හැඩය. ඉතින් මම අපේ ඇඳුමේ ඉදිරිපස පළුව ගන්නවා. එතකොට මේකෙදි අපි ඇඳුම අපි ඉදිරිපස පළුවේ මේ විදිහට ලාගෙන හොඳ පිට පැත්ත තමයි උඩට තියාගන්න. ඊට පස්සේ ඔයගේ ෆේසින් එකේ හොඳ පිට කන පිට කියලා වෙන වෙනම තියෙනවා නම් හොඳ පිටට හොඳ පිට මූණට මූණ හිටින විදිහට තමයි අපි මේක තියාගන්නේ. ඊළඟට මහගෙන යන්නයි තියෙන්නේ. හරි මේ තියෙන ඇටච් කරගත්තට පස්සේ පේන විදිහට දැන් ඉදිරිපස පළුව අපි මේ තියෙන ඉදිරිපස පළුව දැන් මේක මේ විදිහට කට් කරගන්නවා. අපි මහගෙන ගිය නූල කැපෙන්නේ නැති වෙන විදිහට මේ වගේ පොඩි පරතරයකින් මේ වගේ කැපුම් යොදා ගන්න ඕනේ. මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. අපි මාගත්ත නූල දක්වාම කපා ගන්න ඕනේ. වගේ මේ නූල කැපෙන්න බෑ. අඟලෙන් අඟලට වගේ තමයි මම කපා ගත්තේ. ඊළඟට මම කරන්නේ මේ විදිහට අනිත් පැත්තට පෙරලා ගන්නවා. ඊපස්සේ මේක හොඳට ඇදලා අයන් කර ගන්න ඕනේ. මේ තියෙන ෆේසින් එක පැත්ත මේ තියෙන හොඳ පිට පැත්ත හරි. දැන් මේ ෆේසින් එක අපේ ඉදිරිපස පළුවට තියලා මම මහගෙන තියෙනවා. මේකෙදි හොඳට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපි ගන්න ඉදිරිපස පළුව හොඳ පිට පැත්තට අපේ ෆේසින් එකේ හොඳ පිට පැත්ත මූණට මූණ තියලා තමයි මහගන්නේ. එතකොට මේක දෙපැත්ත. මේ පැත්ත තියෙන්නේ ෆේසින් එකේ කන පිට පැත්ත. මේ පැත්ත තියෙන්නේ අපි බ්ලවුස් එකට ගන්න රෙදි කොටසේ කන පිට පැත්ත. ඊළඟට මේ විදිහට රවුමට ඔයා කැමති විදිහට ඔයාගේ කර කපාගත්ත විදිහට මහගෙන යන්නයි තියෙන්නේ.
මම දැන් ආට කලින් කලින් මම කරකපාගත්ත රවුම් විදිහට කියලා. හැබැයි මම මෙතනදී හැඩේ වෙනස් කිරීමක් කරන මම මෙතන උල් හැඩයක් ආයෙ මහගෙන තියෙනවා. පොඩි ඕපන් එකක් වෙන විදිහට මම මහගන්න යන්නේ. ඒ විදිහට මහගත්තට පස්සේ මෙන්න මේ විදිහට කෙලවරට යනකම් ඕපන් එකක් දාගන්නවා. මේ විදිහට කපා ගන්න ඕනේ. හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි මේකදී අපි මහගත්ත නූල කැපෙන්නේ නැති විදිහට කපාගෙන යන්න ඕනේ. ඒ වගේම ඒ කෙලවරට යනකම් මේ නූලට යනකම්ම කැපෙන්නත් ඕනේ. ඊට පස්සේ මම මේ දිගටම අඟලෙන් අඟලට වගේ කට් මාක් දාගන්නවා. මේක ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ඊළඟට මේ විදිහට ෆේසින් එක අනිත් පැත්ත හරවගෙන හොඳ පිට පැත්ත හරවගෙන අයන් කරගන්න ඕනේ. මේ තමයි කර හැඩය. ඒ කෑල්ල කපන්න නැතුව ඉන්න තිබ්බේ අර හැඩය අවුට්ලයින් එක මහගන්න යන්නේ. මෙතන ඉඳන් දිගටම මේ වගේ නෝමල් මහුමක් දාගන්න පුළුවන්. වලට තියෙන සිග්සැග් මැෂින් එකක් නම් කැමති ඩිසයින් එකකට උනත් මහගෙන යන්න පුළුවන්. දැන් කෙටිපස පළුවටත් පේසින් එක තියලා මහගන්න යන්නේ. දැන් මේකෙදී අපි හොඳ පිට පැතිතම උඩට තියන්නේ මේ පිටිපස පළුව. ඒ වගේම කපාගත්ත ෆේසින් එකේ හොඳ පිට කන පිට කියලා දෙකක් තියෙනවා නම් ඒකෙත් හොඳ පිට මුහුණට මුහුණ හිටින විදිහට තමයි තියලා මහගන්න තියෙන්නේ. ඉස්සරහා පළුව මහගත්ත වගේම තමයි. ඊළඟට මම මේ දිගට මහගෙන යනවා. දැන් බත් කන වෙලාවනේ දැන් තේ බොන්න මතක නැද්ද ඔයාලට තේ මේ තියෙන අපි කපාගත්ත අත හැඩේ. එතකොට මේකෙදී අපි අර මූලික අත හැඩේ මධ්‍ය ලක්ෂයෙන් තැන මාක් කරගත්තා. එතකොට මේ පැත්ත මේ දිග අරගත්තම පේන විදිහ මෙතන තියෙන එක මාක් එකක්, අනිත් පැත්තේ මෙතන තියෙන එක මාක් එකක්. දැන් මම කරන්නේ මෙතන ඉඳන් මෙතනට රැලි කර ගන්නවා. මොකද තියෙන්නේ අපි කපාගත්ත අත හැඩය. එතකොට අපි මේකේ මූලික අත හැඩය මෙන්න මෙතන මේ පොයින්ට් එක මාක් කරගත්තා. එතකොට මේ පැත්තේ තියෙනවා ඒ මාක් කරගත්ත තැන මෙතන. ඊළඟට මේ පැත්තේ මෙතන තියෙනවා. ඊළඟට අපි කරන්නේ එතන ඉඳන් දිගටම නූල් ඇදගෙන ගිහිල්ලා ඊට පස්සේ
රැලි කරගන්නවා. මේ රැලි කරගත්තට පස්සේ ඊට පස්සේ මෙෂර්මන්ට් එක සමාන වෙන්න ඕනේ. මෙන්න මේ කෙළවරේ ඉඳන් අපි මාක් කරගත්ත තැන වගේ දෙගුණයකට. ඔයාලට සමහර මැෂින් වල ගැදරින් පුට්ටයක් පාවිච්චි කරලා මේක ගැදර් කරගන්නත් පුළුවන්. මම මේ විදිහට රැලි කරලා මහගෙන යනවා. ඊළඟට අපි එතනම නූල කපා ගන්න. ටිකක් දුරට නූල ඉතුරු කරලා තමයි කපා ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ රැලි කරගත්ත එක ඇඩ්ජස්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඊළඟට මේ නූලෙන් ඇදලා රැලි කරගන්න. එතකොට මම දැන් මේකේ මේ පොයින්ට් එක වෙනකන් දිග තියෙන්නේ අඟල් 4.5ක්. එතකොට මේ රැලි කරගත්ත කොටස එහෙම වුණා අඟල් 9ක් වෙන්න ඕනේ. දැන් මෙතන අඟල් 9ක් තියෙනවා. මම මේ රැලි ටික මේ විදිහට ගානට අතින් පිළිවෙලට එන විදිහට අපිට අවශ්‍ය කරන විදිහට රැලි ටික විසුරුව ගන්නවා. ඊළඟට අපි උරහිස මුට්ටුව දාගන්නයි යන්නේ. උරහිස මුට්ටු කරගන්න යන්නේ. මේ තියෙන්නේ අපි ෆේසින් එක අල්ලලා අවුට්ලයින් එක මාගත ඉදිරිපස පළුව. ඊළඟට පිටුපස පළුවත් අපි මෙතනින් තියාගන්නවා. මේකෙදි ඉදිරිපස පළුවට හොඳ පිටට පිටුපස පළුව හොඳ පිට තමයි තියාගන්නේ. මුලින්ම අපි මේකේ ෆේසින් එක පිටුපස පළුව ෆේසින් එක මහගෙන තියෙනවා. හැබැයි අපි ඒකේ අවුට්ලයින් එක මහලා නැහැ. මේක හොඳට අයින් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ උරහිස් දෙක එක මැද එක තියෙනවා. මේකෙදි මම විශේෂ දෙයක් කරනවා. මේ විදිහට එක මැද එක තියලා මෙන්න මෙතනින් මේ දෙක සමානව තියෙන්න ඕනේ. මේ පැත්තෙන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් කියලා මෙතන ටිකක් වැඩි වෙලා තියෙනවා නම් ඒ වැඩි වෙච්ච ගන්න තියන්න ඕනේ මේ පැත්තෙන් අතට. අර පැත්තෙන් තියන්නේ නැහැ. ඊළඟට මේ ෆේසින් එක අනිත් පැත්තට හර වෙලා මෙන්න මෙහෙම කවර් කරගන්න ඕනේ. ඊළඟට අපි මෙතනින් අල්පෙනෙට්ටක් ගහනවා. ඒ වගේම අනිත් පැත්තත් එහෙමම කරනවා. මේ තියෙන්නේ ඉදිරිපස පළුවේ හොඳ පිට පැත්ත. ඉදිරිපස පළුවේ හොඳ පිට පැත්ත තියලා ඉදින් තියෙන ෆේසින් එක අනිත් පැත්තට හරවලා මේ විදිහට දාලා අල්පෙනෙට්ටක් ගහ ගන්න. දැන් ඔයාලට තියෙන්නේ මේ අල්පෙනෙට් ගහගත්ත දිගට මෙතනින් මෙහෙම උරහිස් දෙක මොට්ටු කරගන්න. දැන් මම උරහිස් දෙක මොට්ටු කරගෙන තියෙන්නේ. එතකොට මේ වගේ තමයි තියෙන්නේ. ඊළඟට මම මේ ෆේසින් එක අනිත් පැත්ත හරව ගන්නවා. මම ඒක හරව ගන්නවා. දැන් මේ තියෙන ඉස්සරහ පෙනුම මෙතන පිටුපස. දැන් ඔයාලට පුළුවන් පිටුපස කරේ මේ දිගට අවුට්ලයින් එක මහගන්න. ඊළඟට අපිට තියෙන්නේ අවුට්ලයින් එක මහගෙන අත මුට්ටු කර ගන්න. දැන් අපි කලින් රැලි කරලා ගත්ත අත ගන්නවා. මේකේ අපි මේ හරි මැදින් කට් මාක් එකක් දාගත්ත ඔයගොල්ලන්ට මතක ඇති. එතකොට මේක රැලි කරාට පස්සේ ඒ කට් මාක් එක හරි මැදට එන්න ඕනේ. දැන් මගේ හරි මැදට ඇවිත් තියෙනවා. මම ඒක මේ විදිහට තියලා මේ තියෙන මුට්ටුවට මේ කට් මාක් එක තියනවා. තියලා මම මෙතන අල්පිනෙට්ටක් ගහ ගන්නවා. ඊට පස්සේ මේ දිගටම අල්පිනෙට් ගහගෙන හරි මෙෂර්මන්ට්ස් ගත්තා නම් හරියටම මේ කෙළවර මේ විදිහට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ පැත්තෙන් මහගෙන යන්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්න යන්නේ අල්පිනෙට් ටික ගහගත්තට පස්සේ පේන විදිය. මේ පේන කට් මාක් එක
ඒ වගේම අනිත් පැත්තටත් හරි මැදින් ඉඳන් මේ පැත්තටත් අල්පෙනදී ගහගන්න ඕනේ. ඊළඟට මෙතනින් දිගටම මහගෙන යන්නයි තියෙන්නේ. දැන් අපි අත මහගෙන තියෙනවත් මේ දැන් අපි අත අග මහ ගන්න යන්නේ. මම මේකට මේ රේන්දයක් ගෙනත් තියෙනවා. ඒ රේන්දේ තමයි ඇටච් කරගන්නේ. ඉතින් මම ඒ රේන්දේ අල්ලන්න කලින් මුලින්ම මේ විදිහට අතුල් පැත්තට නබලා එකපාරක් මහගෙන යනවා. එකපාරක් විතරක් නබලා මහගෙන යන්නයි තියෙන්නේ. මූල ගියා චුට්ට නවත්ත. හරි දැන් මම එක්තුලට එකපාරක් නවලා මහගත්තා. ඊළඟට හොඳ පිට පැත්තට මේ විදිහට රේන්දේ තියලා මහගෙන යන්නයි තියෙන්නේ. දැන් මම රේන්දේ අල්ලගෙන ගියා. ඊළඟට මම කෙළවරෙන් මේ විදිහට පොඩි ටැක්කල කපනවා. ඊළඟට දැන් මේ තියෙන හොඳ පිට පැත්තනේ. දැන් මම මේ විදිහට නබලා මේක මහගෙන යනවා. ඒ විදිහට අනිත් අතත් මහගන්නයි තියෙන්නේ. දැන් මම අත් දෙකේම අත අග මේ විදිහට මහගෙන තියෙනවා. ඊළඟට මේක කන පිට පැත්ත හර වෙලා මෙන්න මේ විදිහට අත කෙළවරෙන් පටන් අරගෙන පහළ අපේ ඕපන් එක තියාගන්න ගත්ත මෙෂර්මන්ට් එක දක්වා පැත්තෙන් මහගෙන යන්නයි තියෙන්නේ. මේකෙදි අපි අඟලක මැහුම් වාසියක් තිබ්බා. ඒ නිසා ඔයා අඟලක් මේ විදිහට තියලා තමයි මහගෙන යන්න ඕනේ. දැන් මම මෙතනින් එහාට මහගන්න නැහැ. මොකද එතනින් පහළට තමයි ඕපන් එක තියන්නේ. ඒ විදිහටම අනිත් පැත්ත ඒ තැනටම මහගන්න ඕනේ. හරි දැන් මේ තියෙන්නේ මම පැත්තෙන් මහගත්තට පස්සේ පේන විදිහ. ඊට පස්සේ මම මේක ඕලොප් කරගත්තා. ඔයාලට ඕලොප් මැෂින් එකක් තියෙනවා නම් ඒක ඕලොප් කරගන්න. ඊළඟට මම ආපහු සැරයක් මේ ඕපන් මේ තියෙන ඕපන් එක මෙතෙන්ට එනකන් තමයි මහගෙන තියෙන්නේ. මම ඒකත් ඕලොප් කරගත්තා. දැන් මම මේක එකපාරක් නවලා මේ පැත්තෙන් පටන් අරගෙන දිගටම මහගෙන යන ඕපන් එක. ඔයාගේ ළඟ ඕලොක් මැෂින් එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට දෙපාරක් නවලා මහගන්න. මවුද?
ඒ විදිහට ඕපන් එක දෙපැත්තම මහගත්තට පස්සේ පහළ වාටිය නවල මහගන්නයි තියෙන්නේ. මේ තමයි අවසානම පහළ වාටිය මහගත්තම ආගේ කුරුත එක මහල ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ගිහින් එන්නම්.